තමයි මේ තියෙන අපේ ගම. ආඩුවේ පිටපස්සේ අපි තාත්තා කුඹුර දැන් කුඹුරට යනවා. ඉතින් මම දැන් හරියට වෙන්නේ අපේ තාත්තා කුඹුරට යන ගම. ඔයාලට පේනවද අපේ ගම කොච්චර ලස්සනයිද කියලා? හරිම රස්නේ මේ දවස් ටිකේ. ඉතින් තාත්තා කොහොම මේ ආවේ පොළොවත් එක්ක උට්ට වෙනවද කියලා හිතා ගන්න. මගේ වීරයා. මම යන්නේ දැන් එයාව බලන්න. දැන් ඉස්සරහට. එයාගේ බයික් එකේ තමයි යන්නේ ගමන් දුවා. මොකද කෑ? බලන්න මේ පරිසරය කොච්චර ලස්සනද කියලා. මං හරි බාරම්බර වෙනවා මං ගොවියෙක්ගේ පුතෙක් කීම ගැන. හැබැයි මට නම් උදැල්ල චුට්ටක්වත් පුරුදු නැහැ. ඉතින් අපේ තාත්තා හරිම ආසාවෙන් කරන දේ තමයි මේ ගොවිතැන් කිරිල්ල. මේ ගමේම ලස්සනට ගොවිතැන් කරන, නියරක් බැන්දත් ලස්සනට හැමදේම ලස්සනට කරන පුද්ගලයෙක් තමයි මගේ තාත්තා. ඉතින් ඔයාලට පේනව නේද පිටිපස්සට තියෙන මේ ලස්සන පැලේ අපි සමහර දවස්වල අඩි ගහපු තරම් අනන්තයි. ගෙදරට ඕරේ අපි පොඩි කාලේ හැදුන වැටුනේ මෙන්න මේ වගේ පරිසරෙත් එක්ක. ඇත්තටම ගමේ කොල්ලෙක් කියලා ලැජ්ජ නැතුව කියන්න පුළුවන් පරිසරයක් මට තියෙනවා. ලස්සන ගමක් මට තියෙනවා. මේ අහල ගම හතෙන්ම ලස්සන ගම අපේ ගම. වැව් වලින් වට වෙලා මේ වගේ කුඹුරු වලින් ලස්සන ලොකේෂන් වලින් වට වෙච්ච ලස්සන පරිසරයක්, ලස්සන මිනිස්සු ඉන්න ලස්සන චූටි ගමක් තමයි අපේ ගම. ඉතින් පේනව නේද මගේ පිටිපස්සේ කොච්චර ලස්සන දර්ශනයක්ද ඔය කට්ටියට පේන්නේ කියලා. ඒ තාත්තා හරිම ආසාවෙන් කරන දේ තමයි මේ ගොවිතැන් කිරිල්ල. මේ ගමේම ලස්සනට ගොවිතැන් කරන, නියරක් බැන්දත් ලස්සනට හැමදේම ලස්සනට කරන පුද්ගලයෙක් තමයි මගේ තාත්තා. මේ තියෙන අපේ තාත්තගේ පැල. වැහි කලුවක් එනවා. අද දවස් විතර සෙට් වුණා නම් හොඳයි වගේ යාළුවොත් එක්ක. වැහි කලුවක් එනවනේ. ඈ? අවුරුදු 3කට පස්සේ තැඹිලි ගෙඩියක් බොන්න යන්නේ. කළු වෙලා තියෙන කළු විල්ල මේ ටිකට.
ඉතින් ලංකාවේ වාහන ගණන් කිව්වට ආපු ගමන් අපි ගත්ත සුපිරි වාහනයක් 4 wheel වාහනයක් ගොඩට මඩට දෙකටම ආය මේ දෙන්නේ පිටිපස්ස මේක තමයි අපේ වණ්ඩිය අපි අද ආවේ ඉල්වෙච්ච කලවලට දෙනවා අලුත් පේසා වර්ණ යකඩ කෑලි කාඩු කෑලි හත්ති මුට්ටි සර්කස් රෙසිපියා වැටුණු ලෙලි ගියා බලන්න අද විතරයි ඕකට මේ අවස්ථාව පේනවා පීටර් දඩ පචයක් කියලා මහා ඇස් ලොකු කර කියන්නේ අවංකව hina වෙන්නේ කිරිදරුවේ චූටේ විතරයි ඔව් අපි මේ හදන්නේ ගිනි පාගන්න ඒ අවස්ථාවේදී පීටර් බොරු කියනවා තවත් බොරු කියනවා ට්‍රාන්ස්ෆෝමර් ඒ කාලේ පලයන් ගයි මේක ඩබල් මීනින්ග් එක ට්‍රාන්ස්ෆෝමර් කියද්දි මොකද්ද කියන්නේ කියලා ඒ කිව්වේ වෙන දෙයක් කිව්වේ JVP එකේ කාලේ ට්‍රාන්ස්ෆෝමර් කිනි දීපුවා JVP කාලේ කොහෙද බම්මු යකෝ අපේ ගත්ත අයිරින් දීපල්ලා ඔය ආලෝකේ අයිරින් කියලා අර ආලෝක නෙමුණා ආලෝක මේ තියෙන්නේ අපි ආපු වණ්ඩිය 4 wheel වාහනේ ඔයාලට පෙන්නන්න තව වඩක් තියෙනවා මේ තියෙන්නේ අවුරුදු ගානකට පස්සේ ගල්ල රක්කු බෝතලයක් දැක්කා මේ ඉන්නේ අපේ 4 wheel වාහනේ ඩ්‍රයිවර් මහත් ඇමිලා අයියා emotional damn it කෝ ඉතුරු කෑල්ල මුලින්දල අපි හිත වීලුවක් කරනවා ඉතින් මේ ඉන්නේ අපේ චූටි අයියා කොහෙද මග අරින්නේ ආලෝකේ සරයිද වට ඉන්නේ අපි පීටර් වාට මොකද හිතන්නේ අද දවස ගැන ඇත්තම දුකයි ඇයි ඒට අවුරුදු එකයි ඕක හදපන් මේ ඉන්නේ අපේ පූසා ඇයි කියන්නේ මේ ලයිට් එක සරයිද උඹට ඔයා ලස්සනට වෙන්න ඕන ලස්සනට වෙන්න සුදු කරලා ගන්න දෙයක් නැහැ මේ ලයිට් එක කරලා ගන්න මාත් කළු නැත්තම් සාමාන්‍යයෙන් අල්ලන්න ඕනේ මේ ඉතින් මොකද්ද දැන් නොනගතේ වෙලා පොඩි වැඩේ හරි නොනගතේ වැඩ අත්හැරලා ගිහින්නේ නොනගතේ කියලා කියන්නේ පුණ්‍ය කාලේ වෙලා සිල් ගන්න තමයි දැන් කට්ටිය ලැහැත් වෙන්නේ සිල් අද දවසේ හොදට සිල් ගන්න දාලා චුටේ සිල් දැන් මේ මොන මේ පටන් ගන්න පුණ්‍ය කාලේ විසිදාමු ඒ විසිදාමු පටන් ගන්න චුටේ වා සිල් ගන්න කියලා බඩු ටික පෙන්නනවා මොනවද අනේ මේ මම දෙන්නන්නේ මේ සිල් ගන්න ගෙනාපුවා මේ තියෙන්නේ මේ සිල් ගන්න ගෙනාපුවා අද තියෙනවා ග්‍රාන්ට්ස් තියෙනවා අනිත් එක මොන නැතත් මේ දේශීය ස්පෙෂල් එක තියෙනවා අන්න ඒක පීපෙනි ඒ කියන්නේ අවුල් ඩැනියල් තියෙනවා ඉතින් හරියටම අපි අවුරුදු 3කට පස්සේ තමයි අද සෙට් වෙන්නේ මම අපි සෙට් එකේ ෆොටෝ එකක් දාන්නම් මේකත් එක්ක මේ දීලා ඉන්න වෙලාවට නම් ගන්න එපා දැම්ම ගනින් ඈ නැත්නම් අපේ සංගයෝ දෙන්නෙක් අඩුයි අපි තව විනාඩි 5ක් බලලා බොනවා. 5ක් නෑ ඉවරයි. අපේ ඉවසීමේ සීමාව දැන් පැනලා තියෙන්නේ. අපි හරි දරුණු මිනිස්සු විදියට නේ. දෙපාර තුන් පාර බෑ එකවර දාන්න ඕනේ. බෝතලේ නම් උස්සලා කරකලා බල්ටි ගහන්න යන්න එපා. රෙඩිවා. හරියට තමයි දැන් මේක. විනාඩියක් දෙනවා. අයින් අයියා. අයින්. අඩෝ අර ටී-ෂර්ට් එකක් ගැලවෙනවා.
අම්මෝ ඇඟි හලා ගන්න බෑ බල්ලෝ. ෆ්‍රයිඩ් රයිස් තියෙනවා, වල්ලුර තියෙනවා, ජැක් ඩේනියල් තියෙනවා, ග්‍රාම්ස් තියෙනවා. පූසා වගේ කැමති එක මොකද? උතනින් ආසම මොකද පූසා? උතනින් ආසම බ්‍රෑන්ඩ් එක? JD එක. ඔය මේ සම්පා. හරියන්න ඔව් උඹ ආස බ්‍රෑන්ඩ් එක මොකද උතනින්? JD අමිලා ආස බ්‍රෑන්ඩ් එක මොකද උතනින්? මෙතනින් එකක්වත් ගහලා නැතිඳ ආසයි තියන්න බෑවා අපි බොන්නේ නැහනේ සාමි අද සිරිසන් ඩායි චුටේ මටත් ඒ ටික තමයි කියන්නේ. කාගේ හරි හොඳ ෆෝන් එකේ දීලා ඔයාලට අපි දෙන්නම් මගේ ආසම බ්‍රෑන්ඩ් එක ඇවිල්ලා කොච්චර තිබ්බත් ලෝකේ පුතේ මේකට ගහන්න බ්‍රෑන්ඩ් එකක් නැහැ. මගේ ආසම බ්‍රෑන්ඩ් එක ගල්. අවුරුදු 3කට පස්සේ හම්බෙන්නේ චීස්. එන අද වැටෙන්න කුණු වෙන්න ගහන්න ඕනේ. අනිවාර්යෙන්ම එහෙනම් ඉතින් ඌව ගමන් ගහපල්ලා මේක නෝටියට උනේ බැන්දා. ඒකයි ප්‍රශ්නේ. දේ වාඩත් උනේ බැන්දා. ඒකයි ප්‍රශ්නේ. යකෝ මේ මම මෙතන ඉන්නවනේ. වත් බැන්දා. හරි මම බැන්ද එක වෙනම කතාවක්. අරුත් බැන්දා. ඒක වෙනම තියෙන්නේ. ඔව් ඔක්කොම අවුරුදු 10ක් විතර එක්ස්පීරියන්ස් තියෙන බාමන් කෙනෙක්. ජැක් ඩැනියල් එක ගැන පොඩ්ඩක් කියන් අර පීටර් කියනවා කෙමිකල් කියලා එක. කියා. එහෙම කෙමිකල් කියනවනම් මේ තියෙන ඔක්කොම කෙමිකල් කෙමිකල් කියන්නේ බර්බන් විස්කි එකක්. ඔව් මේ පැත්තවල. හරිද? මේ ඒක බර්න් කරන්නේ කියන්නේ මේ කැමරාවට කියපන් ඌ මට කියන්නේ බල්ලෝ පොඩ්ඩක් හිටපන් ඒ කියන්නේ අර පුච්චුපු ඕක් බැරල් එක. ඒ පුච්චුපු ඕක් බැරල් එක තමයි මේක මේ පදම් කරන්නේ. එතකොට ඒ පුච්චුපු ඒ බර්න් ගතිය තමයි මේකට මේ වෙන්නේ. ඒක තමයි අර දුම්රහක් වගේ නේද මේකේ? දුම්රහ ඉන්නේ. ඒක තමයි මේක මචං මේ ටෙනිස් එක යන ප්‍රාන්තය හදන්නේ. ඕකේ මචං ජිම් බිම් එකේ තියෙනවා. කෙන්ත කීවල මං හිතනවා නේ. ඔව් ජිම් එකම රටේ ඒ කියන්නේ බං ගැටලා ගත්තාම දුටුවේ වයි නිකෝයේ වගේ තමයි දෙක බෙදෙන්නේ. එහෙම සින්න තියෙන. කදේ අපිට වැඩක් නැහැ බොන්න ඕනි කියලා එතකොට ඔකට මේ චේස් කරන්න මරු මේ කොක් නේ කොක් යනවනේ. නැත්තම් උන්දර. අයිස්කූරු නේ බං ඔය ආස්කූරු. මුළු සංසාරේ Gay! අපි මින්නේ Emotional, damn it! ටෙක්නොලොජියා. මට බීලා වෙරි නෑ. මට වෙරි. Okay. Few moments later. Group పెడదాం. Come on, Peter. అన్నా చూస్తున్నాను ඉතරේ පත්තු වල චූටේ යදොයි මලක් නිදි මල් ගොඩක් මැදමා දොයිය බබා. ඩ්‍රයිවර් මහත්තයා සුබාලු අවුරුද්දක් වේවා ඔබ සැමට නැගිටපල්ලා සුබාලු අවුරුද්දක් වේවා ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.
අඩේ වතුර දෙවි හික්කේ මාන්න කොච්චර සතුටුද කියලා දැන් හිතුවා ඉන්න පොවා ඉතින් හැමදාම වගේ අවුරුදු 3ක් ගියත් පාටියක් අවසානයේ වැටෙන්නේ උන් දෙන්න තමයි කවුද චූටි අයියයි පීටර් තාම මේව නම් වෙනස් වෙලා නැහැ ඔන්න ඔය විදිහට අපි පරණ අවුරුද්ද ඉවර කරා. දැන් ඇවිල්ලා පාන්දර 4යි. අපි බලමු ඊළඟට අලුත් අවුරුද්ද අපි කොහොමද ගෙවන්නේ කියලා. දවසේ ඡන්ද ප්‍රතිඵල දෙකක් ඩවුන්. මේ ධර්මයක් ගන්න එක බාගෙන් ඩවුන්. හරි අපි බලමු ඊළඟට අලුත් අවුරුද්ද අපි කොහොමද අපි සමරන්නේ කියලා. Cheers. Cheers. Ice cream again? අවුරුදු 3කට